මිනිසුන් පසුපස හඹා නොයන්න. ඔබම වෙන්න. ඔබට ආවේනික ක්‍රමයකට මහන්සිය වැඩ කරන්න. එවිට ඔබට ගැළපෙන මිනිසුන් ඔබ වෙත පැමිණ ඔබ හා රැඳෙනු ඇත. විල් ස්මිත් නැමැති ප්‍රසිද්ධ දාර්ශනිකයාගේ කියමනක් තමයි ඒක. මිරකල්ස් ඒන්ජල් මගේ YouTube channel එක වෙතට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති නේද අද මම මොකක්ද අරගෙන රෙඩින් එක කියලා. අද මම හිතුවා ඔයාලගේ ඉදිරි සතිය ඔයාලට කොහොමද කියන මාතෘකාව යටතේ රෙඩින් එකක් අරගෙන එන්න. අපිට මේකෙන් බලන්න පුළුවන් ඔයාලගේ ඉදිරි සතිය තුළ ඔයාලට සිද්ධ වෙන තියෙන සුවිශේෂී සිදුවීම් මොනවාද? ඔයාලගේ ආර්ථික තත්ත්වය කොහොමද? මෙන්න මේ වගේ කරුණු ටිකක් ගැන රෙඩින් එකක් අරගෙන එන්න කියලායි මම හිතුවේ. ඉතින් මුලින්ම මතක් කරනවා ඔයාලට මගේ වීඩියෝස් වලින් ඔයාලගේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් ඒ වගේම මේ ඉස්සරහට ඉදිරියටත් ඔයාලට මගේ වීඩියෝස් බලන්න ඕනි නම් වීඩියෝස් බලන්න කැමති නම් මාත් එක දිගටම එකතු වෙලා ඉන්න කැමති නම් ආදරෙන් ඉල්ලා සිටිනවා. තවමත් මම සබ්ස්ක්‍රයිබ් නොකරන නම් මගේ වීඩියෝස් බලන්නේ මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියන කාරණයක් මතක් කරලා සිටිනවා. ඒ වගේමයි ඔයාලගේ හිත දැවෙන ඕනම ප්‍රශ්නයක් සඳහා පර්සනල් රෙඩින් එකක් ලබා ගන්න ඔයාලට මම සම්බන්ධ කරගන්න පුළුවන් 075යි 118යි 7889 කියන WhatsApp දුරකථන අංකයෙන් ඔයාලට පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් ඉතින් වැඩිපුර කතා බහක් නැතුව අපි යමු අපේ වැඩේ බලන්න. තව දෙයක් මතක් කරන්න තියෙනවා. මම දැන් කියවනේ ඉදිරි සතිය ඔයාලට කොහොමද කියලා අපි බලන්න යන්නේ කියලා. එතකොට මේ ඉදිරි සතිය කියලා අපි ගණන් ගන්නේ ඔයාලා මේ වීඩියෝ එක බලන දවසේ ඉඳන් සතියක් ඇතුළත කියන එකත් මතක් කරලා සිටිනවා. හරි. එහෙනම් වෙනදා වගේම ඔයාලට ෆයිල්ස් තුනක් ඩිස්ප්ලේ වෙනවා. මේ ෆයිල්ස් තුنين ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගන්න. ඒ ෆයිල් එකට අනුව මම දෙන රෙඩින් එක ලබා ගන්න. ඉතින් එහෙනම් වැඩිපුර කතා බහක් නැතුව අපි යමු මොනවද ලැබෙන ෆයිල් කියලා බලන්න. ඔන්න එහෙනම් දැන් ඔයාලට තේරෙයි දිස් වෙනවා ෆයිල්ස් තුනක්. මෙන්න මේ ෆයිල්ස් තුන අතරින් ඔයාලගේ හිත වැඩිපුරම යන ෆයිල් එක තෝරගන්න. මම හිතනවා දැන් ඔයාලට ෆයිල් එකක් තෝරගන්න වෙලාව ඇති කියලා. එහෙනම් ඉතින් අපි බලමු අද විශ්ව මාතාව මොනවාද අපිට ලබා දෙන තොරතුරු කියලා. මුලින්ම ෆයිල් නම්බර් 1 තෝරගත්තු ඔයා වෙනුවෙනුයි මේ රීඩින් එක. ෆයිල් නම්බර් 1 තෝරගත්තු ඔයා වෙනුවෙන් විශ්ව මාතාව ලබා දෙන තොරතුරු මොනවද කියලායි අපි බලන්න යන්නේ. ෆයිල් නම්බර් 1 තෝරගත්තු ඔයාගේ ඉදිරි සතිය. ඇත්තටම ඉදිරි සතිය වලට ගොඩාක් හොඳ සතියක් වෙනවා. ජීවිතේ විඳින්න ලැබෙනවා. සමහරක් විට මංගල යෝජනා පවා එන්න පුළුවන්. එතකොට ආදරයක් ලව් එකක් තියෙනවා නම් ඒ ආදරය ශක්තිමත් වෙනවා. ඒ ආදරය වැඩි දියුණු වෙනවා. ඔයා යුගදීවියේ ප්‍රශ්නික නම් ඉන්නේ ඔය දෙන්න අතර තියෙන වැරදි අවබෝධය නැති වෙලා යුගදීවියේ ප්‍රශ්න විසඳෙනවා. තව දෙයක් කියන්න ඕනේ. ඔයා රැකියාවක් බලාපොරොත්තු වෙන්න ඉන්නේ නව රැකියා අවස්ථා, නව ව්‍යාපාරික අවස්ථා ඔයාලට ඇති වෙනවා. කාගෙන් හරි ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ඔයාගේ ව්‍යාපාරික අවස්ථාවන් වෙනුවෙන්. ඔයාලට දෙවියන්ගේ ආශිර්වාදය වැඩිපුරම ලැබෙන සතියක් වෙනවා ඉදිරි සතිය. තව දෙයක් කියන්න ඕනේ ඇත්තටම ඔයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා නම් මේ සතිය තුළ ඒ ප්‍රශ්නය විසඳෙනවා කියන සතුටුයි. ඔයාගේ තියෙන සම්බන්ධතාව වැඩි දියුණු වෙනවා. විවාහය ඇතුළේ තියෙන ප්‍රශ්නයක් නම් ඒකත් විසඳෙනවා. ඉතින් ඒකට නම් ඔය දෙන්නට දෙන්නගේ අදහස් කළපීම සමාන වෙන්න ඕනේ. දෙන්නට දෙන්න තේරුම් ගන්න ඕනේ. අන්න එහෙම තමයි මේ ප්‍රශ්න විසඳෙන්නේ. ඔයා හරි සැහැල්ලුවෙන් ඉන්නවා ඉදිරි සතිය. හරියට පොඩි ළමෙක් වගේ. කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. ප්‍රශ්න ඔක්කොම විසඳිලා, රැකියා අවස්ථාවක් ලැබිලා, ව්‍යාපාරික අවස්ථාව වැඩි දියුණු වෙලා මෙන්න මේ වගේ ඔයාගේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙන සතියක් බවට පත් වෙනවා. ඉදිරි සතිය යන්නේ ඒකයි. ඔයාට පොඩි ළමෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙන්නේ. ඔයා ආදරයක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් කියන්න සතුටුයි. ඔයාට ආදරය ලැබෙනවා කියන එක. ඔයාට ආදරයක් ලැබෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි ඉදිරි සතිය තුළ. දෙවියන් විශ්වය ඔයාට උදව් කරනවා. උදව් ලැබෙනවා. උදව් ඉල්ලන්න. ඉදිරි සතිය ඇත්තටම ඔයාට ගොඩාක් හොඳ සතියක් වෙනවා. ඔයාට එන chances ගන්න ඔයා. ඒව මගේ අරගන්න එපා. හැමෝටම ආදරය, කරුණාව ලබා දෙන්න. එතකොට ඔයාගේ ජීවිතය දිව්‍ය ලෝකයක් වගේ වෙනවා.
ඔයා තනිකර නම් විශ්වය ඔයාට කියනවා හැම මිනිස්සෙකුටම හැම සතෙකුටම මේ හැම දෙයකටම ආදරයක් දාන්න කියලා. එතකොට පෙරලා විශ්වය විසින් ඔයාට ආදරයක් ලබා දෙනවා. ඉතින් ඔන්න එහෙමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයා වෙනුවෙන් ඇවිල්ලා තියෙන රේඩින් එක. අපි එහෙනම් බලමු ෆයිල් නම්බර් 2 තෝරපු ඔයා වෙනුවෙන් විශ්වය ලබා දෙන තොරතුරු මොනවද? විශ්වය මොනවද අපිට කියන්නේ කියලා. ඉදිරි සතිය තුල ඔයාට කවුරු හරි කෙනෙක් බොරුවක් කරන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයාගෙන බොරු කතා, ඔයාගෙන බොරු චෝදනා කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා චුට්ටක් ඔයා පරිස්සම් වෙන්න ඕන. වැඩ කරන තැනකදී වෙන්න පුළුවන්. ඔයාගේ සමාජයේ වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඔයාට බොරුවක් කරන්න, බොරු චෝදනාවක් කරන්න, බොරු චෝදනාවක් කළා ඔයාව බොරු දෙයකට පටලවන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ඉදිරි සතිය තුල පොඩ්ඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඇත්තටම ඔයා ඉදිරි සතිය ඇතුළත ගොඩක් ඔයාගේ අවට ඉන්න පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන. තව දෙයක් ඉදිරි සතිය තුළ ඔයා ඔයාගේ ගේ දොර ඉඩකඩම් ධනය මේ දේවල් ප්‍රමිසම් කරගන්න වෙනවා. සමහරක් විට සුර සතුරකගේ බලපෑමක් වුණත් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඇත්තටම තව දෙයක් කියන්න තියෙනවා. ඉදිරි සතිය ඇතුළත ඔයා මොකක් හරි ණයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අන්න ඒ දේ චුට්ටක් පස්සට කල් දාන්න. මොකද ඔයා මේ සතිය ඇතුළත ණයක් ගත්තොත් ඔයා ඇත්තටම ලොකු අමාරුවක වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ දේවල් චුට්ටක් පස්සට දාන්න පුළුවන් නම් අන්න ඒ වගේ ක්‍රියා කරන්න. ඇත්තටම ඔයා ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන ගොඩක් උනන්දු වෙනවා ඉදිරි සතිය තුළ. වාට ධනය ලැබෙනවාගේ රැකියාවෙන් හෝ නව ව්‍යාපාරික අවස්ථා උදා වෙමින් වාට ධනය අත ගැසෙනවා ඉදිරි සතිය තුළ. ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. රැකියාවේ උසස් වීමක් ලැබෙනවා. ඒ වගේ දේවල් වලට ලැබීම් තියෙනවා. තව දෙයක් කියන විශේෂමාතාව ඔයා මොන හරි දෙයකට ආයෝජනයක් කරනවා නම් දෙගු කාලින දෙයකට ආයෝජනයක් කරන්න කියන එක. හොඳට කල්පනාකරණය කරලා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් සතියක් වෙනවා ඉදිරි සතිය ඔයාට. ඔයා වටා ඉන්න අයගේ ආරක්ෂකයා වෙනවා. අනිත් අයගේ ජීවිත උසස් කරන්න කටයුතු කරනවා. එයාලව රැක බලා ගන්නවා. හරියට තාත්තා කෙනෙක් වගේ යාට උපදෙස් දෙනවා, යාළව බලා ගන්නවා. මේ වගේ ගොඩාක් දේවල් ඔයා අනිත් අය වෙනුවෙන් කරනවා ඉදිරි සතිය තුළ. ඔයා කැප වෙලා මහන්සි වෙලා වැඩ කරලා දැන් ඒකේ සාර්ථකත්වය විඳින්න බලාගෙන ඉන්නවා. ඉදිරි සතිය මූල්‍යමය පැත්තෙන් ගොඩාක් හොඳයි. ඔයාගේ ව්‍යාපාර සාර්ථක වෙනවා. ආදරය, විවාහය මේ හැම දෙයකටම ගොඩාක් හොඳ සතියක් වෙනවා. ඔයාට හොඳට සලකනවා. හරියට රජිනිපුර සලකනවා වගේ. හැම සම්පතක්ම දෙනවා. ඉතින් ඔන්න ඔහොමයි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයා වෙනුවෙන් ඇවිල්ලා තියෙන රේටින් එක. ඉතින් මොකක්ද අපිට විශ්වය කියන්නේ? විශ්වය කියනවා අපිට පුළුවන් හැම වෙලාවෙම අපි අනිත් අයට කැප වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ වෙන කවුරු හරි ප්‍රශ්නයක ඉන්නවා නම් එයාට ඒ ප්‍රශ්න ගැලවෙන්න උදව් කරන්න. මොනවා හරි රැකියාවක ප්‍රශ්න ඒ වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් නම් එයා වෙනුවෙන් රැකියාවක් දෙන්න. මෙන්න මේ වගේ පුළුවන් හැම වෙලාවකම අනිත් අයට උදව් කරන්න. අන්න ඒක තමයි විශ්වය අපිට ලබා දෙන පණිවිඩය. අනිත් අයගේ සැප වෙනුවෙන් අනිත් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න කියන එක. හරි, එහෙනම් අපි බලමු දැන් ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා වෙනුවෙන් මොනවද දෙන රේඩින් එක කියලා. මොනවද විශ්වය අපිට ලබා දෙන පණිවිඩ කියලා. ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට හැමදේම තියෙනවා. ඔයාට අවශ්‍ය කරන හැමදේම තියෙනවා. හැබැයි ඔයාට හදවතට දැනෙන මොනවා හරි දෙයක් අහිමි වෙනවා. ඒක ගොඩාක් ඔයාගේ හදවතට දැනෙනවා. මේ දේ නිසා ඔයා ගොඩාක් දුකකටපත් වෙනවා. ඔයාට කලකිරීම එනවා, දුක එනවා. ඔයා හිතනවා මේ හැම දෙයක්ම කරලත් ඇයි මට මෙහෙම වෙන්නේ කියන සිතුවිල්ල ඔයාගේ සිතට එනවා. මොකද ඔයාගේ හිතට දැනෙන දෙයක් අහිමි වෙලා ඔයාට දුකක් වෙන සතියක් බවට පත් වෙනවා ඉදිරි සතියේ. ඔයා යුගදිවියේ ආදරයක ප්‍රශ්නක ඉන්න කෙනෙක් නම් ඔයාට හිතෙනවා මෙතනින් ගැලවිලා මට යන්න ඕනේ. මෙතනින් මේක හරි කරදරයක් මට මේකෙන් ගැලවෙන්න ඕනේ කියන සිතුවිල්ල ඔයාගේ හිතට එනවා. අන්න එතන වැරදි. ඔයා ඉවසන්න. ඔයාගේ ඉවසීමෙන් තමයි ඔයාට ජයග්‍රහණය කරා යන්න වෙන්නේ. ඉතින් විශ්වය මේ ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා වෙනුවෙන් ලබා දෙන පණිවිඩය තමයි ඉවසන්න. ගොඩාක් දුරට ඉවසන්න. ඉවසුවොත් ඔයාගේ තියෙන හැම ප්‍රශ්නයක්ම නැති වෙලා ඔයාට හොඳ සාර්ථකත්වයකට යන්න පුළුවන් කියන එකයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා වෙනුවෙන් විශ්වය ලබා දෙන පණිවිඩය. ඇත්තටම ඉදිරි සතිය ඔයාට ටිකක් ප්‍රශ්න වෙන සතියක් වෙනවා. ඉතින් ඔයාගේ දේ රැක ගන්න නම් ඔයා ඉවසන්න වෙනවා.
ඔය සීමා දාගන්න. ගණ දෙවියන්ට කියන්න. ගණ දෙවියන්ගෙන් ශක්තිය එල්ලන්න. මට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තිය ලබා දෙන්න කියලා. මොකද ගණ දෙවියෝ තමයි අපේ බාධක දුරු කරන දෙවියන් හැටියට අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒ හින්දා ගණ දෙවියන්ට කියන්නේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මට හැම වෙලේම ශක්තිය ලබා දෙන්න කියන ඉල්ලීම ඔයා කරන්න. එතකොට ගණ දෙවියන්වත් එක්ක ඉන්නවා කියන එක ඔයාට දැනෙනවා. ඔයාට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒකත් එක්කම ඔයා ඉවසීම කියන එක අංකයකට තියාගන්න ඕනේ. අපිට කියන්න පුළුවන්. ඉතින් ඔන්න සුබ ආරංචියක් කියන්න තියෙනවා. ඉදිරි සතිය තුල ඔයාට මොනක් හරි උත්සවයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔයාට ධනෙ ලැබෙනවනේ. ඉතින් ඔයා ඒ ධනෙන් ඔයාගේ පවුලේ අයත් එක්ක යහළුවෝ මිත්‍රයොත් එක්ක සතුටු වෙන්න, විනෝද වෙන්න. මේ දුකේ මැලිලා ඉන්න එපා. ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට දෙන්න තියෙන උපදේශය තමයි ඉවසන්න. අර කතාවකුත් තියෙනවනේ ඉවසන දනව රුපියල් උදේට ජය කොඩිය කියලා. අන්න ඒ වගේ ඉවසන්න. ඔයා ඉවසුවොත් ඔයාගේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඔයාට උත්තර හම්බ වෙනවා. ඒ හින්දා කලබල වෙන්නේ නැතුව ඉවසන්න. ඉතින් ෆයිල් නම්බර් 3 තෝරපු ඔයා වෙන නව රෙඩින් එක තමයි යෝක. එහෙනම් ඉතින් අදත් මම හිතනවා මේ රේඩින් සෝලට ගැලපෙනවා ඇති කියලා. ඉතින් මේක පොදු රේඩින් එකක් නේ. මතක් කරන්න ඕන තින් ආයෙත් ඔයාලගේ හිත දැවෙන ඕනම ප්‍රශ්නයකට පර්සනල් රේඩින් එකක් ලබා ගන්න ඕන නම් 075 118යි 7889 WhatsApp අංකයෙන් මාව සම්බන්ධ කරගන්න කියලා. හරි එහෙනම්. ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන යනවා. එතකන් හැමදේම සතුටින් ඉන්න. අයබෝවන්.